ලන්ඩන් මීදුම කොතරං ගණ දෙයක් එය මුළු වීදිම ගිල දැමීය. මෙම අදුර අතර භීෂණය රජ කරන්නට විය. මුහුණක් නැති ඝාතකයෙක්. අවසානයක් නැති අභිරහසක්. කාන්තාවක් අමානුසික ලෙස ඝාතනය කර ඇති බව සොයාගන්නා ලදී. ආයුධයක් නැත. කිසිදු හෝඩුවාවක් නැත. ඝාතකයාගේ කිසිදු හෝඩුවාවක් නොමැත. මෙය ආරම්භය පමණි. සැම අලුත් දවසකම මිනිමැරුමක අභිරහසක් ඉතුරු වුණා. ජනතාව මේ ඝාතකයාට ජැක් ද රිපර් කියන්නට වුණා. ඔහු මන්තීරු හරහා අවතාරයක් මෙන් ගමන් කළේ. නගර නිදා සිටියදී පහර දුන්නේය කිසිවකුට ශබ්දයක් ඇසීමට පෙර අතුරුදහන් විය. වයික් ද රිපර්ගෙන් පොලිසියට ලිපි ලැබුණා. හැකිනම් මාව අල්ලගන්නේ යොනුවෙන් එහි සඳහක් කර තිබුණා. පොලිසියෙන් ඝාතකයා හොයන්න ක්‍රියාත්මක වුණාට රිපර් සියල්ලන්ටම වඩා පියවරක් ඉස්සරහින් හිටියා. ඝාතන රැසකින් පසු ඔහු අතුරුදහන් විය. සමු ගැනීමක් නැත. කිසිදු හෝඩුවාවක් නැත. අවසානයේ ඉතිරි වූයේ බියමුසු අභිරහසක් පමණි. සියවසකට වැඩි කාලයකට පසුවත් ඔහුගේ නම තවමත් ලන්දනයේ හොල්මන් කරයි.